ආයුබෝවන් ඔන්න ඉතින් අද ඔයාලා දැනගත යුතුම මාළුවෙක් ගැන තමයි මේ වීඩියෝ එක අරන් ආවේ. ඔයාලා දන්නවා පහුගිය දවස් ටිකේ දැදුරු ඔය ආශ්‍රිත ප්‍රදේශවල වේගයෙන් බෝවුන මාළුවෙක් තමයි මේ ජයන්ට් ස්නේක් හෙඩ් කියන්නේ. ඉතින් දැන් මේ වෙනකොට දැදුරු ඔයෙන් ඔබ්බට ගිහින් බොහෝ ප්‍රදේශවල මේ මාළුව ව්‍යාප්ත වෙලා අවසන්. ඉතින් ඒක අපේ දේශීය මත්ස්‍ය ගහණය අඩු වෙන්න ගොඩක් ලොකුවට බලපාලා තියෙනවා. ඉතින් මේ ස්නේක් හෙඩ් පවුලේ මසුන් අතරින් විශාලම වර්ග කීපය අතරට එකතු වෙන මේ ජයන්ට් ස්නේක් හෙඩ් අද වෙනකොට මොන්ස්ටර් මාළු ඇති කරන්නන් අතර ගොඩක් ජනප්‍රිය වෙලා ඉවරයි. සමහර කට්ටිය මෙයාලට රෙඩ් ලයින් ස්නේක් හෙඩ් කියලාත් කියනවා. ඒකට හේතුව තමයි මෙයාලගේ පොඩි කාලේ තැඹිලි සහ කළු පාට තීරු දෙකක් ශරීරයේ දෙපැත්තේ පිහිටීම. මෙයාලා ගොඩක් ජව සම්පන්න වගේම දරුණු මාළු జాතියක්. ඔයාලා අපි හැමෝම හඳුනන ලූලා, කණය වගේ මාළුත් අයිති වෙන්නේ මෙන්න මේ චන්නයිඩී කුලයට. අග්නිදිග ආසියාවට ආවෙනක මේ මාළුවා මැලේසියාව, ඉන්දුනීසියාව, සිංගප්පූරුව, තායිලන්තය වගේ රටවල ගංගාවල ව්‍යාප්ත වෙලා තියෙනවා. මෙයාලගේ ගැහණු පිරිමි බාහිරින් වෙන් කරලා හඳුනගන්න අමාරුයි. කාලයත් එක්කම එයාලා අභිජනන සමයේදී ජෝඩු විදියට යුගල් විදියට ගමන් කරන්න පටන් ගන්නවා. මෙයාලා ජලයේ මතු පිටට ඇවිත් හුස්ම ගන්න නිසා ඔක්සිජන් අඩු ජලජ පරිසරයක වුණත් පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට විවිධ ආයතන මගින් මේ ස්නේක් හෙඩ් ගහණය ලංකාවෙන් තුරන් කරන්න ගොඩක් මහන්සි වෙනවා. ඔයාලත් මේ වගේ ස්නේක් හෙඩ් මාළු ඇති කරනවා නම් කවදාවත් ස්වභාවික පරිසරයට මුදා හරින්න එපා. ඒක අපේ ලංකාවටම කරන මුළු රටටම කරන ලොකු හානියක්. එහෙනම් තවත් දවසක අලුත් වීඩියෝකින් හමු වෙමු. ඔයාලා හැමෝටම ජය වේවා.